Be a Diamond අපේ channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඉගෙන ගන්නේ ඉංග්‍රීසි භාෂාවේ ගොඩක් අය අමාරුයි කියලා සලකන හැබැයි පට්ටම ලේසි පාඩමක්. ඒ තමයි English tenses වල එන passive voice. අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවෙත් සිංහල භාෂාවෙත් කර්තෘකාරක සහ කර්මකාරක කියලා වාක්‍යම් ප්‍රභේද දෙකක් තියෙනවා. එතකොට අපි active voice එහෙම නැත්නම් කර්තෘකාරක වාක්‍ය පිළිබඳව දීර්ඝ පාඩමක් අපේ channel එකේ මීට කලින් කරලා තියෙනවා. ඉතින් අද අපි කරන්නේ කර්මකාරක වාක්‍යයේ පළවෙනි කොටස වෙන simple present tense ගැන ඔබට යම් අවබෝධයක් ලබා දෙන්න. හුඟක් ළමයි අමාරුයි කියලා අතාරිනවා. හැබැයි නිකමට මේ පාඩම බලන්න මේක කොච්චර ඔබට ලේසි පාඩමක්ද කියලා. ඇත්තටම English passive voice කියන්නේ මොකක්ද? ඇයි English passive voice අපි පාවිච්චි කරන්නේ? මේක ඔබ සිංහලෙන්මුත් හිතන්නකෝ. ඇයි අපි කර්මකාරකේ පාවිච්චි කරන්නේ කියලා? කර්මකාරකේ පාවිච්චි කරන්නේ ඇත්තටම ක්‍රියාව කරපු කෙනා දන්නේ නැත්තම්. එහෙමත් නැත්තම් ක්‍රියාව කරපු කෙනා සඳහන් කරන්න අවශ්‍ය නැත්තම්. අනිත් කාරණය ක්‍රියාව කරපු කෙනාට වඩා ක්‍රියාව වැදගත්නම් අන්න අපි කර්මකාරකය පාවිච්චි කරනවා. ලොකුවට තේරුම් ගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ සරල කාරණා ටික තේරුම් ගන්න. ඔබට විභාගයට අවශ්‍ය වෙන්නේ අන්න ඒ කෙටියෙන් මතක තබා ගැනීම. ගොඩාක් දේවල් ඔලුවට දාගත්තොත් ඔබට මේ පාඩම මග හැරෙන්න පුළුවන්. අපි සරල පාඩමක් සරල උදාහරණයක් කින් ඉගෙන ගමු. පළවෙනි එක ගුරුවරයා ඉංග්‍රීසි උගන්වනවා. මේ නිසානේ අපිට ඉංග්‍රීසි පැටලෙන්නේ. ගුරුවරයා උගන්වනවා ඉංග්‍රීසි කිව්වනම් ඔය පිළිවෙලට අපිට වාක්‍ය හදන්න පුළුවන්. නමුත් අපේ සිංහල ක්‍රමය අපි කියන්නේ ගුරුවරයා ඉංග්‍රීසි උගන්වනවා. මේක පරිවර්තනය කරන්න ගිය ගමන් අපි අර්බුදයට ලක් වෙනවා. ඒ නිසා ඔබ මුලින්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක් නම් කර්තෘ ක්‍රියාව කර්මය ඔහොම පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඒක ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හරි. අපි නැවත පාඩමට එමු. ගුරුවරයා උගන්වනවා ඉංග්‍රීසි. Simple present tense active voice. The teacher teaches English. The teacher subject, teaches verb, English object. Subject, verb, object. The teacher teaches English. දැන් මේ කර්තෘකාරකයේ තියෙන වර්තමාන කාලේ වාක්‍ය අපි කර්මකාරකයට හරවන්නයි යන්නේ. කොහොමද හරවන්නේ? එතකොට ඔබ මුලින්ම මෙන්න මේ ස්ට්‍රක්චර් එක මතක තියාගන්න. මේක අමතක වෙන්න දෙන්න එපා. මොකක්ද ස්ට්‍රක්චර් එක? ඔබ්ජෙක්ට් එක මුලට ගන්නවා. ඊළඟට ඒ ඔබ්ජෙක්ට් එකට ගැලපෙන am, is, are ඔය තුනෙන් එකක් ගන්නවා. ඊට පස්සේ V3 එහෙම නැත්නම් ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව past participle කියන එක ගන්නවා. දැන් teach කියන වචනේ ගත්තොත් teach, taught, taught. drive කියන වචනේ ගත්තොත් drive, drove, driven. ඊළඟට අපි celebrate වගේ වචනයක් ගත්තොත් celebrate, celebrated, celebrated. සරලම පදයක් ගත්තොත් අපි go කියන එක go, went, gone අන්න වගේ. හැම වෙලාවෙම passive voice වල past participle V3 තමයි අපි භාවිත කරනු ලබන්නේ. ඊළඟට V3 පාවිච්චි කරාට පස්සේ අපි by කියන එක ගන්නවා. අර විසින් කියලා අපි පාවිච්චි කරන්නේ. අන්න ඒක. ඊට පස්සේ අපි doer එහෙම නැත්නම් subject එක අගට දානවා. එතකොට කෙටියෙන් මතක තියාගන්න OV by s එහෙම නැත්නම් object එක ඊට පස්සේ am is තුනෙන් එකක් ඊට පස්සේ V3 ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව past participle එක ඊට පස්සේ අපි by subject. හරිම සරලයි. එතකොට the teacher teaches English කියන එක දැන් ඔබට ලේසියෙන් හරවන්න පුළුවන්. මේකේ object එක මොකද්ද? අන්න ඒක ගන්නවා මුලට. මේකේ object එක එහෙම නැත්නම් කර්මපදේ වෙන්නේ English. English ගන්නවා මුලට. English කියන එකට ගැලපෙන be verb එක මොකද්ද? am, is, are තුනෙන් is ඒක ගන්නවා. English is. teach කියන එකේ තුන්වෙනි අවස්ථාව taught, teach, taught ඒක ගන්නවා. English is taught by
the teacher. By the teacher. English is taught by the teacher. හරිම සරලයි. මේ වගේ අපි උදාහරණ කීපයක් බලමු. The students clean the classroom. ළමයි පිරිසිදු කරනවා පන්ති කාමරය. ශිෂ්‍යයෝ පිරිසිදු කරනවා පන්ති කාමරය. දැන් මේක ඔබ්ජෙක්ට් එක මොකද්ද? The classroom. ඒක ගන්නවා මුලට. The classroom. classroom කියන එකට ගැලපෙන be verb එක මොකද්ද? am, is, are එකෙන් is ගන්නවා. The classroom is. clean කියන එක regular verb එකක් ඉඳ හරිම ලේසි. ed දාලා හදා ගන්න තියෙන්නේ. clean, cleaned, cleaned. එහෙනම් ඒක ගන්නවා. The classroom is cleaned by the students. By the students. විශේෂයෙන් මතක තියාගන්න ඕන හින්දා තව මම එක උදාහරණයක් කියන්නම්. මෙන්න මේක. We celebrate Independence Day. අපි සමරනවා නිදහස් දිනය. දැන් මේක මෙහෙම passive voice වලට හරවනකොට ගැටලුවක් එනවා අපේ දරුවන්ට. මොකද්ද? මේකත් අපි දන්න විදිහට කරගෙන කර්ම පදේ ගන්නවා මුලට. මොකද්ද? Independence Day. ඊට පස්සේ ඒකට ගැලපෙන්නේ am, is, are තුනෙන් is. Independence Day is celebrated by. ඊට පස්සේ අපි we දානවද වෙන මොකක් හරි දානවද? සාමාන්‍ය වාක්‍ය වල නම් අපි ඒ තියෙන පදේ හැමම ගේනවා. හැබැයි we කියන එක එහෙම ගේන්න බෑ. මොකද මේක සර්වනාම පදයක්. එහෙනම් සර්වනාම පද වලට අපි ගන්න ඕන object pronoun එක. subject pronoun එක තිබුණොත් ඒකේ object pronoun එක ගන්න ඕන. අපි දන්නවා we කියන එකේ object pronoun එක us. I නම් me, she නම් her, he නම් him. අන්න ඒ වගේ we කියන එකට us ගන්න. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. එතකොට මේ වගේ සරල විදිහට කල්පනා කරොත් passive voice කොච්චර ලේසිද කියලා ඔයාට දැන් වැටහෙනවා ඇති. එහෙනම් අපි passive voice ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.